ජෙසුපීටයි. ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්නේ කෙසේද? ස්වර්ග රාජ්‍යය කියන්නේ දෙවියන් වහන්සේ තම පුත්‍රයා මෙසියස් වහන්සේ අවුරුදු 7 පීඩා කාලයට පසු මේ පොළොවට රජුන්ගේ රජු ලෙස ඒවා අවුරුදු දහසක් පාලනය කරන මේ පොළොවේ රාජ්‍යයක් තමයි ස්වර්ග රාජ්‍යය කියලා කියන්නේ. Kingdom of Heaven. මේ Kingdom of Heaven කියන එක ස්වර්ග රාජ්‍ය කියන වචනේ මතෙව් සුභාරංචියේ පමණයි තියෙන්නේ. අනිත් සුභාරංචි තුනේ නැහැ. එතකොට මතෙව් උත්සාහ කරනවා දෙවියන් වහන්සේගේ රාජ්‍යය. ඒ කියන්නේ Kingdom of God පොළොවේ ස්ථාපිත කරනවා මෙසියස් වහන්සේ අවුරුදු 1000කට කියන එක පෙන්වන්න. එතකොට මේ ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න කරුණු ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. ඒ කරුණු තුන අද ඔබට මම කියලා දෙන්නම්. පළවෙනි එක තමයි මතෙව් 3:2 කියනවා පසුතැවි ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙලා. පසුතැවි ස්වර්ග රාජ්‍ය ලං වී තිබේ පසුතැවියල්ලා. මතෙව් 3:2 කියන එක පසුතැවීම අත්‍යවශ්‍යයි ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න. දෙක මතෙව් 5:20 කියනවා නුඹලාගේ ධර්මිෂ්ඨකම. ඒ කියන්නේ ධර්මිෂ්ඨකමක් තියෙන්න ඕන. යම්කිසි ධර්මිෂ්ඨකමක් තිබුණොත් තමයි ඇතුල් වෙන්නේ ස්වර්ග රාජ්‍යයට. කොහොමද ඒ ධර්මිෂ්ඨකම උපයගන්නේ? ව්‍යවස්ථාව පවත්වමින් පරිසිවරුන්ගේද නීතිදායකයන්ගේද ඒ කියන්නේ ලියන්නන්ගේද ධර්මිෂ්ඨකමට වැඩිය නුඹලා ටිකක් හරි වැඩි වෙන්න ඕනේ. යේසුස්වහන්සේ කියනවා නුඹලා පරිසිවරුන්ගේද ලියන්නන්ගේද ධර්මිෂ්ඨකමට වඩා වැඩි නොවුනොත් නුඹලා කිසිසේත් ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්නේ නැහැ කියලා. එහෙනම් පළවෙනි කරුණ පසුතැවීම අත්‍යවශ්‍යයි. දෙවෙනි කරුණ යම් ධර්මිෂ්ඨකමක් තිබිය යුතුයි. ඒක උපය ගන්න ඕන ව්‍යවස්ථාව පවත්වලා. මොන ව්‍යවස්ථාවද? දසපනස සහ ආඥා 603. දෙවෙනි කරුණ. මෙන්න තුන්වෙනි කරුණ මතෙව් 18:3 සිට 4 දක්වා කියනවා නුඹලා හැරි කුඩා දරුවන් මෙන් යටහත් නොවුනොත් කිසිසේත් ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ යටහත් වීමත් කුඩා දරුවන් මෙන් යටහත් වීමත් ඉතාම අවශ්‍යයි ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන පිණිස. මම හිතන්නේ ඔබට පැහැදිලි ඇති මේ කරුණු තුන. මේ කියන්නේ ජුදෙව්වන්ට අවුරුදු 7 පීඩා කාලය තුලදී ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන පිණිස. ඒ නිසා මේක යේසුස් වහන්සේ දේශනා කළා, ගෝලියොත් දේශනා කළා. ඒ නිසා මේ කතා කරන්නේ ක්‍රිස්තියානි body of Christ ක්‍රිස්තු ශරීරයට නෙමෙයි. ඒ නිසා ස්වර්ග රාජ්‍යයට අපි ඇතුල් වෙන්න අදහසක් නැහැ. අපේ වාසස්ථානයේ ස්වර්ගයේ අපි නික්මයාම අපේ ඩෙස්ටිනි එක ගමනාන්තය ස්වර්ගය heavenlies පිලිප්පි 3:20. ඒ නිසා ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්නේ මේ පොළොවේදී අවුරුදු 16 පාලනයට අපි ඇතුල් වෙන්න බලාපොරොත්තුවක් නැහැ. ඒ නිසා ඒ ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න බලාපොරොත්තු වෙන අයට තමයි මේ කරුණු තුන සම්පූර්ණ කළ යුත්තේ. ඔබ සියලු දෙනාට ජේසුස්